අද 2026 අගෝස්තු මාසේ 10 වෙනිදා ශිෂ්‍යත්ව විභාගයට පස්සේ දවස. ඒ වගේම අප පාසල් දෙවන වාර නිවාඩුවේ පළවෙනි දවස. ඉතින් බොහෝම කාර්යබහුල මාස කීපයකට පස්සේ අපි අපේ දරුවන්ගේ මනසට, ගතට සහ මනසට විවේකයක් ලබා දෙන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ පිළිකොත්තුව රජමහා විහාරයට. ඔයාලට පේනවා මොන තරම් සුන්දරද ලස්සනද මෙම විහාරය. ගල් පර්වත වලින් වට වෙලා තියෙනවා. බොහොම ලස්සන පඩිපෙළක් ඔයාලට පේනවා. ඉතින් මේ විහාර භූමියේ තමයි අපි ඉන්නේ. බොහොම ස්වභාව සෞන්දර්යයෙන් පිරි ගස්වැල් වලින් පිරිච්ච තැනක් තමයි මෙය. ඉතින් අපි දරුවන් 15 දෙනෙක් සහ දෙමව්පියන් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය අපි අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අද දින පැමිණියා. ඔබට ඈතින් දිස්වෙනවා ඝටාකාර ගණයට අයත් චෛත්‍යයක්. එම චෛත්‍යයේ හැඩය ඝණ්ඨාරයක හැඩය මෙන් දිස්වෙන නිසා තමයි ඝටාකාර හැඩය යනුවෙන් හඳුන්වා තිබෙන්නේ.